රජයකට ප්‍රධානම වගකීම තමයි රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රට අනුගමනය කළ ප්‍රතිපත්තීන් සහ ඒ ප්‍රතිපත්තීන් එක ගැට ගැහිලා තිබුණු අල්ලස වංචා දූෂණ හේතු කොටගෙන අපේ රට විශාල ආර්ථික බිඳවැටීමකට වාජනය වුණා. විශේෂයෙන්ම ගත්තොත් සමහර ව්‍යාපෘති සිද්ධ වුණේ ආර්ථික වමනාව මත නෙවෙයි යම් දේශපාලන වමනාවන් සහ යම් අයථා ගනුදෙනු හේතු කොටගෙන. අපේ රටේ මෑතකදී මම වාර්තාවක් ඇඳෙව්වා. රජයේ ගොඩනැගිලි 1800කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එක්කෝ ඉදි කරන්න පටන් අරගෙන අත්හැරලා එක්කෝ ඉදි කරලා අත්හැරලා. සමහර ගොඩනැගිලි තියෙනවා ඒක හැදුවට පස්සේ ඒක නඩත්තුව බාර ගන්න බෑ. ඒ නිසා මේ හරි ආර්ථික සැලැස්මක් නොමැති කියම ඒ මොහොතේ ඉන්න දේශපාලකගේ අවශ්‍යතාවය සහ අල්ලස දූෂණය මේ බිඳවැටීමට හේතු වුණා. අපි හිතනවා මේ බිඳවැටීම අවසන් කියලා. නෑ. මෑතකදී මම වාර්තාවක් ඇඳෙව්වා ආර්ථික බිඳවැටීම නිසා නතර වෙච්ච ව්‍යාපෘති යලි ආරම්භ කරන්න තිබුණට වඩා කොච්චර වැඩි වියදමක් යනවද කියලා. දැන් මට මතකයි මේ තෙල්දෙණිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් තිබුණා. ඒ ජල ව්‍යාපෘතිය නතර වුණා. මහරුවන නගරේ උඩි යන පාලමක් තිබුණා. ව්‍යාපෘතිය නතර වුණා. මේ නතර වීම නිසා කොච්චර හානි වෙලා තියෙනවද? ප්‍රධාන ව්‍යාපෘති 43කින් 20ක වාර්තා දැන්ට සකස් කරලා තිබෙන 20 තියෙනවා. ඒ 20 හදන්න 2022-23 හැදුවනා යන්නේ කෝටි 30000යි. අද කෝටි 61000යි. ඒ කියන්නේ අද අලුත් ඇස්තමේන්තුව කෝටි ඒ වගේ දෙගුණයකට වැඩි වෙලා තියෙනවා. ඒ ආර්ථික බිඳවැටීමේ ප්‍රතිවිපාක හැටියට මොකද සිදු? තාම අපි ගෙවනවා. එයි ව්‍යාපෘතිය නතර වුණා. ඉදිකිරීම් කර්මාන්ත වියදම ඉහළ ගියා. ඩොලරය යගේ ඉහළ ගියා. දැන් අපිට වැඩි වියදමක් දරන්න වෙලා තියෙනවා. මේවා තමයි අපේ ආර්ථිකයේ බිඳවැටීමේ ප්‍රතිවිපාකවල අදත් අපි අත්විඳින්න තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවක් ගත්තට පස්සේ ප්‍රමුඛම කාර්යය උනේ ආර්ථික ස්ථාවරභාවය හදා ගන්න ඕනේ. එතනින් තොර අපිට නීති විධානය ආධිපත්‍ය සමාජ සාධාරණත්වය අධ්‍යාපනය සෞඛ්‍ය මන්මාවත් මේ කිසිවක් ගැන හිතන්න බෑ. අපි බලය ගන්නකොටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යම් එකඟතාවයක තිබුණු ආණ්ඩුවක් තමයි අපිට ලැබුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයේ වැදගත් සාධක කීපයක් තිබුණා. අපි එකඟතාවයෙන් තියෙන සාධක කීපයක් තිබුණා. ඒතකොට මෙන්න මේ මූල්‍ය කළමනාකරණය අපේ ප්‍රාථමික ගිණුම අපි 2.3ක අතිරික්තයක් තියාගෙන යන්න ඕන. ඒක වැදගත්. ඒ කියන්නේ අපි උපයන ඔක්කොම අපිට වියදම් කරන්නත් බෑ. 2.3ක ධන අතිරික්තයක් අපි තියාගෙන යන්න ඕන. මෙන්න මේ රාමුවේ අපි අවුරුදු කීපයක් ගියොත් අපිට තාම ශක්තිමත් ආර්ථිකයක් හදාගන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵල හැටියට මොකද්ද සිද්ධ වුනේ? අපිට කවදාවත් අතිරික්තයක් තිබුණේ නැහැ. ආදායමෙන් අපි ඉතුරුවක් කරගත්තේ නැහැ. ඒ නිසා 2021-22 දී ආණ්ඩුවේ account එක භාණ්ඩාගාරයේ ගිණුම තිබුණා කෝටි 80000ක බැංකු අයිරාවකින් දිව්වේ OD එකකින්. බැංකුව සල්ලි වියදම් කරලා තියෙනවා ආණ්ඩුව සල්ලි දෙන්නේ නැතුව. කෝටි 80000ක්. ඒ විදිහට ගන්න බැංකුත් වැටෙනවා. සමහර වෙලාවට අපේ OD එකේ පොලිය ගියා 33ට 2022-21 33ට 36ට ගියා OD පොලිය. ආණ්ඩුව සල්ලි වියදම් කරනවා. හැබැයි ආණ්ඩුවේ සල්ලි නැහැ. බැංකුව සල්ලි වියදම් කරනවා 36 පොලියට. කෝටි 80000ක OD එකක් තිබුණා. හැබැයි අපි කියන්න කැමති ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට කෝටි 1,20,000ක ධන ගිණුමක් එක තමයි අපි මේ අවුරුද්ද ආරම්භ කරේ. කෝටි 1,20,000ක් අපේ තැන්පත් තිබුණා. ඒක වැදගත්. ඒ කියන්නේ බිලියන 800ක බැංකු අයිරාවකින් දීපු භාණ්ඩාගාර account එක බිලියන 1,200ක ධන ගිණුමක් එක අපි ආරම්භ කරා. ඒක වැදගත් ආර්ථිකය. මහා බැංකුව කල්පනා කරන්න ඕන වෙනම ඒක ස්වාධීන ආයතන බවට පත් වෙලා තිනවා. මහා බැංකුව වෙනම කල්පනා කරනවා ඒගොල්ලන්ගේ වෙන ක්‍රියාකාරීත්වයක් ඒගොල්ලන්ගේ තියෙනවා. වෙළඳපොළ පාලනය කර ගැනීම සඳහා වෙළඳපොළේ මුදල් ඇතුළට ගන්න ඕනද? වෙළඳපොළට මුදල් නිකුත් කරන්න ඕනද? ඒ සාධකෙ මත තමයි අද මුදල් අච්චු ගන්නවද? මාකට් එකේ තියෙන සල්ලි භාණ්ඩාගාරයට ගන්නවද කියලා තීරණය කරන්නේ ආණ්ඩුවට ඕනද නැද්ද කියන එක මත නෙවෙයි. ඒක ඉතාමත් හොඳ හැරවුමක් අපේ රටේ සිද්ධ වුණා. දැන් මේ අනුව තමයි අපිට පුළුවන්කම ලැබුණේ අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය අපි උපයාගත්තා. ඒක තමයි ප්‍රධාන අභියෝගය වුණේ. ඊළඟ අපේ ප්‍රයත්න වල වැඩිපුර කොහොමද ඩොලර් රුපියල් ගන්න? එකක් අපි භාණ්ඩා සේවා නිෂ්පාදනය කළ පිටරට අපනයනය කිරීම. මම කියන්න කැමතියි අපේ රට ඉතිහාසයේම වැඩිම අපනයන ආදායම අපි පෙව්වේ 2025 වසරේ. වැඩිම අපනයන ආදායම. භාණ්ඩා සේවා නිෂ්පාදනය කළ පිටරට යවලා වැඩිම ඩොලර් ප්‍රමාණය ගෙන 2025. දෙක විදේශගත ශ්‍රී ලාංකිකයන් අපි ඩොලර් එවනවා. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම විදේශගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් එවපු අවුරුද්දත් 2025 ඩොලර් බිලියන 8.1කට වැඩි ප්‍රමාණයක් ඩොලර් එවලා තියෙනවා. තුන්වෙනි එක සංචාර කර්මාන්තය.
ලංකා ඉතිහාසයේ 2025 තමයි වැඩිම සංචාරකයන් ආපු වසර බවට පත් වුණා. ඒ වැදගත් අපේ ආර්ථිකය. හතරවෙනි අපි ඩොලර් රුපියල මාවත මොකද්ද? අපේ ඍජු විදේශ ආයෝජන කැඳවීම. ආයෝජනයේ නෑ නීතිය වැටිච්ච රටකට ආර්ථිකය කඩා වැටිච්ච රටකට අවිලා කවුරුත් සල්ලි දාන්නේ. කවුරු සල්ලි දාන්නේ? 2022 23 කාලේ ඔක්කොම ව්‍යාපෘති කරමින් හිටපුවා දාලා ගියා. ආවේ නෑ එන්නේ. නැවත අපිට ලොකු අරගලයක් තිබුණා මොකද්ද? අපේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසනීයත්වය. මූල්‍ය කළමනාකරණය පිළිබඳ විශ්වාසනීයත්වය අපි හදන්න ඕන. එමෙ හදපුවාම තමයි අපිට ආයෝජන ඉන්නේ. ඒ නිසා ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන උපයපු වසරක් බවට පත් වුණා 2025 වසර. අපි සැලසුම් කළා තියෙන 2026 ඊටත් වඩා වැඩි ඍජු විදේශ ආයෝජන කැඳවන්න. එහෙනම් අපේ ඩොලර් ප්‍රශ්නේ රුපියල් ප්‍රශ්නේ අපි විසඳගත්තා. ඊට පස්සේ අපි බැලුවා දැන් කොහොමද අපිට ආර්ථිකයේ ඉහළ මේ මම මේ කියන සාධක ආර්ථිකයේ ඉහළ සාධක. දැන් ජංගම ගිණුම 2023 වෙනකන් 7 වතාවයි ලංකාවේ ජංගම ගිණුම ධන වෙලා තියෙන්නේ. අපිට එන ඩොලර් ප්‍රමාණය සහ අපි යන ඩොලර් ප්‍රමාණය අතර වෙනස හැමදාම තිබුණු රින. හැබැයි 2025 වසරේ තමයි ලංකාවේ ජංගම ගිණුම වැඩිම ධන අතිරික්තය ඩොලර් බිලියන 1.7ක ධන අතිරික්තයක් හැදුවේ 2025. ඒතර ඒවා ආර්ථික සාධක ආර්ථිකයක හොඳ නරක මනින ඉතාමත් හොඳ දත්ත. ඒ දත්ත වලින් අපි උඩ ඉන්නවා. හැබැයි අපේ අභියෝගය මොකක්ද? අපි දත්ත වලින් උඩ හිටියට වැඩක් නැහැ. ඒ ආර්ථිකය ඇති කරගන්නා ජයග්‍රහණ පහළට ගලාගෙන යන්න ඕන. මිනිස්සුගේ ජීවිතය උසස් වෙන්න ඕන. නැත්තම් මොකද ආර්ථික වර්ධනය වීම ප්‍රතිලාභ. ඒතර අපි බැලුවා කවුද ආර්ථිකය පහළට ගෙන යන යාන්ත්‍රණය මොකක්ද? රාජ්‍ය යාන්ත්‍රණය. අපි පාරවල් ටික හදන්න, මන්මාවත් ටික හදන්න, සහනාධාර වැඩසටහනක් හදනවා, ව්‍යාපෘති හදනවා. ඒකේ වැඩි කොටසක් තියෙන රාජ්‍ය යාන්ත්‍රණය. එහෙනම් අපි කල්පනා කරා ඊළඟ මොකද්ද? ආර්ථික අත්පත් කරගන්නා ප්‍රතිඵලලා පහළට ගෙන යාම සඳහා තිබෙන අපේ රාජ්‍ය යාන්ත්‍රණය කොහොමද ශක්තිමත් කරන්නේ? ඉස්සරලා මම හිතන්නේ කිසිදු වෘත්තීය සමිතියකින් සමම හිතන කිසිදු රාජ්‍ය සේවකයෙක් අපේක්ෂා නොකරලද මූලික වැටුප් වැඩිවීමක් කරා. විශාල එකක්. මේ සංවාදෙත් මම කියන්නම්. අපි සාකච්ඡාව තියෙන මූලික වැටුප වැඩි කරනවද දීමනාවන් වැඩි කරනවද කියලා. මේක අපි දෙපැත්තට දමමින් සති දෙකක් තුනක් සාකච්ඡා කරලා අපි තීරණය කරන්නේ මූලික වැටුප වැඩි කරනවා කියලා. හොඳ මොකද්ද? මූලික වැටුප් වැඩි කිරීම. එතකොට සමහර දීමනාවන් වල ප්‍රතිශතාත්මක අගය අඩු වුණා. දීමනාමේ මේ රුපියල් ප්‍රමාණය අඩු වුණේ නේ. සමහර දීමනාවන් තිබුණා අපි හිතමු 120ක් තිබුණා 180 වෙනවා. හැබැයි 180 වුණායි කියලා රුපියල් ප්‍රමාණය අඩු වුණේ නේ. දීමනාවේ ප්‍රතිශතය අඩු වුණා. අපිට ඕන නම් තිබුණා දීමනාවේ ප්‍රතිශතය ආරක්ෂා කරගෙන මූලික වැටුප වැඩි නොකර ඉන්න. ඔච්චර වැඩි නොකර ඉන්න. හැබැයි අපි රාජ්‍ය සේවය පැත්තෙන් බැලුවේ මූලික වැටුප් වැඩිම තමයි වැදගත් කියලා. අනේ මූලික වැටුප් වැඩි කිරීම සඳහා පමණක් අපි 2025 වසරේ වැය කරලා තියෙන රුපියල් කෝටි 11000 මේ මූලික වැටුප් වැඩි කරා. 2026 වසරෙත් මේ ජනවාරි මාසෙ ඉඳන් තව කෝටි 11000ක් වැය කරනවා. 2027 ඊළඟ කොටස තියෙනවා කෝටි 11000ක් වැය කරනවා. 2027 වෙනකොට අපේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සඳහා විතරක් අපි දරපු වියදම වැඩිවීම සඳහා විතරක් දරන වියදම කෝටි 33000යි. දැන් එහෙම වැටුප් වැඩිවීමක් කරලා තිබියදී මම දකිනවා සමහර අය ආයේ මේ දීමනාව වැඩි කරන්න මේ දීමනාව වැඩි කර වෙන්නේ නැහැ. ඉස්සරලා අපි 2027 දී තුන්වෙනි වැටුප් වර්ධක ඇති වුණාට පස්සේ අපේ අයවැයට එන බලපෑම දිහා බලලා තමයි අනිත් දීමනා ගැන කල්පනා කරන්නේ. කවුරු මොන විදියට උද්ඝෝෂණය කරත් පාරේ හිටියත් දීමනාවන් 27 ඊළඟ වැටුප් වැඩි කරන තෙක් කරන්නේ නැහැ. කරන්න ඕනද? අපි බලන්න ඕන අපේ බහණ්ඩාගාරයට දරා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ 2027 වැටුප් වැඩිවීමට විතර කෝටි 33000ක් වැය කරන්න වෙනවා. ගිය අවුරුද්දේ කෝටි 11000යි. මේ අවුරුද්දේ 22000යි. 27 33000ක් අපේ ආර්ථිකයට අපේ බහණ්ඩාගාරයට කොච්චර දරා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. බලලා තමයි අනිත් දීමනාවන් ගැන බලන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා තුන්වෙනි වැටුප් වර්ධකයක් ලබන ජනවාරි මාසෙන්ද තිබියදී නැවත දීමනා පිළිබඳ අරගලේ සාධාරණයක් කියලා අපි හිතනවා. අපි විශ්වාස කරන ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඊට පස්සේ අපි කල්පනා කරා අපේ රාජ්‍ය යාන්ත්‍රණ ඊළඟ සාධකය තමයි වාහන ප්‍රශ්නය. දැන් අපි ප්‍රාදේශීය ලේකම්තුමාලා දුවන වාහන, දිසාපතිතුමාලා දුවන වාහන මේවා යන්න බෑ කැඩෙනවා. සමහර වාහන තියෙනවා අවුරුදු 20කට වඩා පරණයි. අපේ රාජ්‍යයේ මුළු මනින්ම දි รา පත් වෙලා තියෙන්නේ. කොම්පියුටර් තියෙන දෙපාරක් විතර ගහලා තමයි කොම්පියුටර් ස්ටාර්ට් කරගන්න ඕන. ෆෑන් තියෙනවා කැරකෙන්නේ නැති තටු කැඩිච්චි. නැද්ද? යා අබ්බල දුබල වෙච්ච දි รา පත් වෙච්ච රාජ්‍යයක් තියෙනවා. අපි තීරණය කරා මේ රාජ්‍ය කාර්යක්ෂම කරන්න නම් අවශ්‍ය වන වාහන ගේන්න ඕන. කැබ් රථ 1750ක් ගේනවා මේ අවුරුද්දේ. හරි. ඒකේ විශාල වැඩිම ප්‍රමාණයක් නේ. අපි හැම ආයතනෙම කතා කරලා ඉල්ලුවා. ඔයගලන්ට කොච්චර වාහන අවශ්‍යද කියලා ඒවා ඉවිල්ලා තිනවා. මුදල් අමාත්‍යාංශයට ඒක අපි වාහන ටික ලබා දෙනවා. රාජ්‍ය යන්ත්‍රයක් කාර්යක්ෂම කරනවා. ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන වලට නගර සභා මේවා පවත්වාගෙන යන්න බෑ.
ඒවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ අපි හැම ප්‍රාදේශ සභාවකින් නගර සභාවකින් ඉල්ලලා තිබුණා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලැයිස්තුවේ වන්න කියලා. අපිට ඇවිල්ලා තියෙනවා 750කට වඩා වැඩි යන්ත්‍රෝපකරණ. ඒ ඔක්කොගම ටෙන්ඩරේ අපි ප්‍රදානය කරලා අවසන් කරමින් තියෙනවා. ප්‍රාදේශ සභාව වලට අවශ්‍ය බැකෝ යන්ත්‍ර වෙන්න පුළුවන් නේද? ඔය තියෙන පාරවල් හදන්න අවශ්‍ය යන්ත්‍ර සමහර අය 3 wheelුත් ඉල්ලලා තිබුණා. 3 wheel මේ ඔක්කොම කුණු අදින රථ ඔක්කොම අපි ලබා දෙන්න කටයුතු කරනවා. මොකද ජනතාවට මේ ආර්ථික ප්‍රතිලාභ යන්න නම් මොකද වෙන්න ඕනකම තියෙන්නේ? රාජ්‍ය ආන්තන කාර්යක්ෂම වෙන්න ඕන. ඊළඟ අපි විශාල වෙහෙසක් දරමින් තිබෙනවා. වැඩිම වියදමක් අපි දරමින් තිබෙනවා ඩිජිටල් කරණයට. මිනිස්සු කාර්යාලයට ඇවිල්ලා රස්තිය දෙන වෙනුවට මේසෙන් මේසෙට ෆයිල් එකක් උස්සා යනවා වෙනුවට කොහොමද අපි සිස්ටම් එකක් ඇතුලේ මේවා වැඩ කරන්නේ? ඒකට ගිය අවුරුද්ද අපි කෝටි 5000ක් වෙන් කරා. මේ අවුරුද්ද අපි ඩිජිටල් කරන වැඩසටහනට කෝටි 6150ක් වෙන් කරලා තියෙනවා. අපිට අවශ්‍යයි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්න ඕන. මිනිස්සුන්ට කරදර නොවන. රජයේ ආයතනත් එක්ක තියෙන සියලු ගනුදෙනු මේ අවුරුද්දේ වෙනකොට සියල්ලම ඩිජිටල් පද්ධතිය හරහා කරන ගනුදෙනු බවට පත් කරනවා. හැම ගනුදෙනුම ලයිට් බිල ගෙවන්න පුළුවන්, වතුර බිල ගෙවන්න පුළුවන්, ඉඩම් ඔප්පු වරිපණම් ගෙවන්න පුළුවන්. මේ ඔක්කොම ඩිජිටල් පද්ධතියකට ගියන අපි සැලසුම් කරලා තිබෙනවා. ඒක කාර්යක්ෂමතාවය වැඩි කරන්න මේ ලබාගත් ප්‍රතිඵල නිසා අපි විශාල බරක් දානවා ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන්. ඊළඟ ආණ්ඩුවේ ආර්ථිකය මුදල් හොයන් තියෙනවා, රාජ්‍ය යාන්ත්‍රණ තියෙනවා. දැන් ගමට යන්න ඕන මොනවද යන්න ඕන? පාරවල්. ගම්වල පොඩි කියන පාරවල් ටික හදන්න පටන් ගන්නවා. ඊළඟ පොඩි ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ, ව්‍යවසායිකයෝ අපි හදන්න ඕන. මේ කීප දෙනෙක් කර්මාන්තකරුවෝ, කීප දෙනෙක් ව්‍යවසායිකයෝ ඒක රටකට හොඳ නැහැ. තව පැතිරුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හදන්න ඕන. ඒ කර්මාන්ත හැදීම වෙනුවෙන් මිලියන 96000ක් දසලක්ෂ 96000ක ණය යෝජනා ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. සමහර 2ට 3ට අඩු පොලියට ණය දෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය ලබා දීමෙන්. ගමට ආර්ථිකය තල්ලු කරන්න ඕන. ඒ වගේම අපි අයවැය ලේඛනයෙන් සැලසුම් කරලා තිබුණා ගෙවල් 31000ක් හදන්න. සමහරට ලක්ෂ 10ක දීමනාවක් දීලා ගමේ ප්‍රජාව සහභාගීත්වයෙන් හදන නිවාස. යුද්ධයෙන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වුණු අය තාමත් ඉන්නවා. ඒගොල්ලන්ට අපි මිලියන 2ක් දීලා හදන්න නිවාස. ඒ වගේම රැක බලා ගන්න මධ්‍යස්ථාන වල ඉන්න දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ එළියට ආවට පස්සේ යට සාමාන්‍ය දරුවෙකුට නම් තමන්ගේ අම්මගේ ගේ තියෙනවා. තමන්ගේ දෙමව්පියන්ගේ නිවස තියෙනවා කියලා එකක් තියෙනවා. හැබැයි කොහෙද රැඳවුම් මධ්‍යස්ථානයේ ඉන්න දරුවෙකුට එහෙම ගයක් නැහැ. ඒ හැම කෙනෙකුටම ලක්ෂ 20ක් දීලා අපි ගයක් හදාගැනීම සඳහා පහසුකම් සලසන්න මුදල් වෙන් කරා. මේ විදිහට ගත්තොත් ආකාර කීපයකට ගෙවල් 31000කට සැලසුම් හදලා තිබුණා මේ අවුරුද්දේ. අර ලබා ගන්නා ප්‍රතිලාභ ගමට එන්න. පාසල් දරුවන්ට ලක්ෂ 17කට 140කට ආසන්න ප්‍රමාණයකට අපි මොකද කරේ? රුපියල් 6000ක දීමනාවක් දුන්නා පාසල් පොත්පත් මිලදී ගන්න. ගොඩනගන ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන ඉන්න. අස්වැස්ම ලබන අයගෙන් මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා ලක්ෂ 4ක් පවුල් අයින් වෙන්න තිබුණා. ඒක අයින් වෙන්න තිබුණේ 2024 දෙසැම්බර් 31. ලක්ෂ 4ක් අපි ඉවත් කරේ නෑ. මේ 31 අපි ඉවත් කරේ නෑ. තවත් මාස 6ක් අපි දීර්ඝ කරා. අස්වැස්ම දීමනාව වැඩි කරා. වකුගඩු දීමනාව වැඩි කරා. පෝරසානාධාර වැඩි කරා. දීවර සානාධාර වැඩි කරා. මොකද්ද මේ? ආර්ථික ලබා ගන්න ප්‍රතිලාභ ගම් වලට තල්ලු වෙන්න ඕනකම තියෙනවා. මෙන්න මේ වැඩසටහන තමයි අපි මේ අයවැය ලේඛන හැදුවේ. මේ වැඩසටහන තවත් ඉස්සරහට යනවා. එimhe අයවැය ලේඛනේ සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ තමයි මේ දිට්වා කුණාටුව ආවේ. අපි අයවැය ලේඛනේ සම්මත කරන්නේ දෙසැම්බර් 5. දිට්වා කුණාටුව ආවා නොවැම්බර් 27. ඒතර ගොඩක් අය අපිට කිව්වා දැන් අයවැය ලේඛනේ නතර කරන්න කිව්වා. සමහර අය කිව්වා මේ දිට්වා වලට ගැලපෙන අන්තර්කාලීන අයවැයක් ගේන්න කිව්වා. වෙන අනිත් ඔක්කොම පැත්තකින් තියලා අයවැය හදන්න කිව්වා. අපි අර හදලා තියෙන සමස්ත වැඩසටහන අකුලලා හදන්න කිව්වා. මොකද්ද? අන්තර්කාලීන අයවැයක් හදන්න කිව්වා. පාර්ලිමේන්තුවේ විපක්ෂ කට්ටිය කිව්වා මුළුමනින්ම අයවැය නතර කරලා අලුත් අයවැයක් ගේන්න කිව්වා. අපි නතර කරේ නේ. අපි දිට්වා වලට කලින් හදපු අයවැය ලේඛනීම තමයි දෙසැම්බර් මාසේ 5 වෙනිදා අපි පාර්ලිමේන්තුවේ සම්මත කරේ. ඒකේ තියෙනවා අපි සල්ලි වෙන් කරලා තියෙනවා බිලියන 20ක් වෙන් කරලා තියෙනවා ගලගෙදර රඹුක්කන අධිවේගී මාර්ග ඉතුරු වැඩ කොටස අවසන් කරන්න. ඒවා අපි සත්‍යයකට අත තිබ්බේ. ඒවා ඒ විදිහටම යනවා. අපි කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගයේ අවශ්‍ය ඉඩම් වලට වන්දි ගෙවල් අවසන් කිරීම සඳහා මුදල් වෙන් කරා. අර පැත්තෙන් ඉංගිරිය පාර අවසන් කරන්න මුදල් වෙන් කරා. අලුතෙන් පාරක් පිළිබඳව සක්්‍යතා අධ්‍යයනය හදන්න වෙන් කරා. රේල් පාරවල් ටික හදන්න වෙයි. ඒ සත්‍යයක් අපි අත තිබ්බේ නැහැ. ඇයි අපි අයවැය ලේඛන හැදුවේ අර ආර්ථික උවමනාවත් එක්ක. ඒක සමහර අය කිව්වා කැබ් ගේන එක නතර කරන්න කියලා මතකද? කැබ් ගේන එක අපි නතර කරන්නේ. ඒවා අපි අයවැය ලේඛන අපි සල්ලි වෙන් කළා සැලසුම් හදලා තියෙන ඒවා. නතර කරන්නේ. ඊට පස්සේ එහෙම මොනවා? දිට්ටුව එකට කොහොමද සල්ලි හොයාගත්තේ? අන්න අපි ගාව තිබුණා බිලියන 1200ක් තිබුණා අපේ භාණ්ඩාගාර ගිණුමේ. අපිට වියදම් කරන්න පුළුවන් සීමාව 13%යි. හැබැයි අපි මූල්‍ය කළමනාකරන පනත අනුව මෙවැනි ව්‍යසනයකදී 13%ට වඩා වැඩි වියදම් කරන්න පුළුවන්. ඒක තමයි වැදගත්.
සාමාන්‍ය වියදම් කරන්න පුළුවන් 13යි. හැබැයි ව්‍යසනයක් ආපුවාම අපිට 13ට වඩා වැඩි වියදම් කරන්න පුළුවන්. ඒක මූල්‍ය කළමනාකරණ පනතේ තියෙනවා. ඒ පනත අනුව අපි 13ට අයවැය ලේඛන හැදුවා. දිට්ඨවලට අපි ගාව account එකේ තිබුණු සල්ලි වලින් කෝටි 50000ක් වෙන් කරා. කෝටි 50000ක් මත තියලා. සතයක් ණය ගන්නේ නැතුව. අයවැය ලේඛන වෙනස් කරන්නේ නැතුව. අලුතේ මුදල් අච්චු ගහන්නේ නැතුව නිකන් හිතුවා. හරිද? මේ කිසිවක් නැතුව මොකද කරේ? කෝටි 50000 දිට්ඨවලට වෙන් කරා. අන්න ව්‍යසනයකදී අපිට මුහුණ දීමේ හැකියාව තියෙන්නේ අරවැනි ආර්ථික ස්ථාවරයක් තිබුණු නිසා. බොහෝ අය කල්පනා කරා මේ ව්‍යසනයම අපි ආර්ථික කඩාවැටි කිව්වා. හිතුවනේ කට්ටිය. කට්ටිය ගොඩක් ඒවා හිතුවා. පාකිස්තානය සහ ඉන්දියාව අතර යම් යුද උණුසුමක් එනකොට රට ඉවරයි කිව්වා. කොළඹට බෝම්බ දානවා කිව්වා. මැද පෙරදිග යුද උණුසුමක් එනකොට රට කඩාවැටෙනවා කිව්වා. ඇමරිකන් එක්සත් ජනපදයෙන් අපිට බදු ගහනකොට රට කඩාවැටෙනවා කිව්වා. ඊළඟ කියන්න පටන් ගත්තා දිට්ඨව නිසා දැන් වැටෙනවා කියලා. අපි හදපු ආර්ථිකනය ඔයගොල්ලන්ට පළාත් සභාවට නේද වෙන් කරලා තියෙන මුදල් කිසිවක් වෙනස් වුණේ නෑ. 2013 අයවැය ලේඛනයේ වෙන් කරලා තියෙන මුදල් ඒ විදිහට වෙන ගමන් දිට්ඨව වලට අපි වෙනම කෝටි 50000ක් ගත්තා. ඒ අපි ගාව තිබුණු සල්ලි වලින්. අපිට නීති අනුකූලව ඒක කරන්න පුළුවන්. අන්න දිට්ඨව වලට ගත්ත කෝටි 50000. ඒ නිසා ආර්ථිකයට මම මේ කියන්නේ ආර්ථිකයට කවුරුත් හිතුවේ නෑ. දැන් ගත්තොත් මාස දෙකකට පොඩි කාලයක් වැඩි වෙලා තියෙනවා. මාස දෙක ඇතුළත මම හිතන්නේ සමස්තය ගත්තොත් අපි සාමාන්‍යකරණයට ඇවිල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයක්. විදුලිය, පාරවල්, සම්බන්ධය නේද? වතුර නේද? තාම අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ නිවාස වලින් එළියට ඇවිල්ලා තින අයට මේ ව්‍යාපෘති ඉක්මනින් අවසන් කරන්න. ඒක අපේ ඕනකම තිබුණේ. ඒ සඳහා අපි නිවසකට ලක්ෂ 50ක් වෙන් කරා අපේ අමුතුරක වැදගත්. සමහර අපේ කට්ටිය මට කතා කරලා ගොගේ වැඩි නේද 50 කියලා. හානි වෙච්ච ගෙදර ලක්ෂ 5ක් දෙනවා කියන ටිකක් කිව්වා. ලක්ෂ 5ක හානියක් වෙලා නැහැ නේ කියලා කිව්වා. සමහර අපේ ප්‍රාදේශීය තුමාලා කිව්වා අපි අමාරු වැටෙයිද දන්නෙත් නැහැ කිව්වා. කිසි කෙනෙක් අමාරු වැටෙන්නේ නැහැ. අපිට ඕන මොකද්ද? හොඳට මේ ව්‍යසනේ දෙත බලන්න. සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ව්‍යසන ගැන කතාවක් තියෙනවා. ස්වභාවික ව්‍යසන අර ලොකුද පොඩිද පොහොසත්ද දුප්පත්ද කියලා ભેදකින් තොරව ස්වභාවික ව්‍යසන වලට අපි කවුරුත් යටත් කියලා. බොරු. ස්වභාවික ව්‍යසනෙන් වැඩි ව්‍යසනයටපත් වෙන්නේ ආර්ථිකයේ පහළ පතුලේ ජීවත් වෙන මිනිස්සු. ඕගොල්ලෝ ප්‍රාදේශීය කම්තුමාලා බලන්න. කවුද වැඩිම ව්‍යසනෙ? මං හිතන්නේ 80කට 85ට වඩා වැඩිම ව්‍යසනෙටපත් වෙලා තියෙන දුප්පත් අය. අනාරක්ෂිත තැන ගෙයක් හදාගන්නේ නැති බැරිකමට. ගංගාසොබට ගෙයක් හදාගන්නේ නැති බැරිකමට. පොඩි ගම් වතුරකට පොඩි ව්‍යසනයකට ඔරොත්තු දෙන්න බැරි ගෙයක් හදාගන්නේ නැති බැරිකමට. ඒ නිසා මේ ව්‍යසනේ මං හිතන්නේ 80කට 90කට ආසන්න ප්‍රමාණය ඒ ආදායම් මාර්ග වලින් තාමත් අඩු අය තමයි මේකේ ගොදුරු බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කිව්වට ස්වභාවික ව්‍යසන වලින් අපි කාටවත් ගැලවෙන්න බෑ කියලා. ස්වභාවික ව්‍යසනින් වැඩියෙන්ම ගැලවෙන්න බැරි දුප්පත් අයට. ඔබතුමලා මට වඩා අත්දැකීම් ඇති ගම් වලට ගිහලා බැලුවොත් කවුද ගොදුරු වෙලා තියෙන්නේ? සාමාන්‍ය නිවසක් තිබුණු අනාරක්ෂිත තැනක ගෙයක් හදාගත්තු නේද? ගංගාවක් අයිනේ මේ ඕන කෙනෙක් දන්නවා ගඟ ටිකක් උතුරා ගියොත් යට වෙනවා කියන දේ ගෙයක් හදාගත්තු කෙනා තමයි යට උනේ. ඒ නිසා අපේ අපේක්ෂාව උනේ මොකද්ද? අන්න එහෙම කෙනාගේ ජීවිතේ එතෙන්ටම ගේන්නද? එතෙන්ටම ගේන්න අපි ඕනේ. ඒගේ තිබුණු විදියටම හදාගන්න නම් එයා අවුරුදු 2-3ක් යනකොට ඒ විදියට හදාගන්නවා. ඒක යට කරගන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍යකම තිබුණා ඒ නිවස එයාට ඊට වඩා ඔරොත්තු දෙන නිවසක් බවට පත් කරගන්න. ඒකයි අපේ අපේක්ෂාව. ඒ නිසා තමයි අපි කිව්වේ ලක්ෂ 50ක දීමනාවක් දෙන්න කියලා. මොකද එයාට අපි තිබුණු නිවස ඊට වඩා ස්ථාවර නිවසක් බවට පත් කරන්න. ඊළඟ අපි කිව්වා ඊළඟ ඒගොල්ලන්ගේ ආර්ථිකය පටන් ගන්න ඕන. කුස්කර්මාන්තයේ යෙදුණු අයට, සත්ත්ව පාලනයේ යෙදුණු අයට, කුඩා ව්‍යවසායකයේ යෙදුණු, කුඩා ව්‍යාපාරිකයේ යෙදුණු අයට මේ ඔක්කොටම අපි අලුතෙම චක්‍රලේඛන එව්වා. අර අනවසර වගේ නිකම් අවිධිමත් ආර්ථිකය හිටියනේ. පාරේ මල් තියාගෙන හිටපු කෙනෙක් ඉන්නේ නැති, පාරේ මාළු ලෑල්ලක් කරපු කෙනෙක් ඉන්නේ නැති. ඒගොල්ලෝ තමයි ජීවිතේ විශාල අසීරුතාවයටපත් වෙන්නේ. මොකද එයා පාරේ තිබුණු පළතුරු කඩේ පළතුරු ටික උගල තමයි රැයට කැම ටික ගෙනාවේ. එහෙම තමයි දෛනික ඒ ආදායම කුපේලා ජීවත් වෙන පිරිස විශාල පිරිසක් හිටියා. රුපියල් 50000ක් සහ 25000ක දීමනාවක් ඒගොල්ලන්ට දෙන්න කියලා. එයි ඒ දෛනික වඩේ කඩයක් තියන් හිටියන පාරයිනේ. එයාගේ ජීවිතේ ගත වුණේ එතනින්. එයාගේ ඔක්කොම ගහගෙන ගියා නා. මම දන්න සමහර අය නැවත පටන් අරගෙන තියෙන්නේ. අර මාසික පොලියට 10ට 20ට ගම්වල පොලි මුදලාලින් පොලියට අරගෙන තමයි ඒව පටන් අරන් තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ට ඒක යන්න බෑ. ඒ ඔක්කොටම අපි දෙන්න කියලා කිව්වා. ඒ වෙන මොකුත් නෙවෙයි. ඒ අයගේ ජීවිතේ තිබුණු තන්ට වඩා වැඩි උසස් තන්ට ගේන්නේ. ඒ වගේම අර්ධහානි වෙලා තියෙන තැන ලක්ෂ 5ක් ගෙවන්න කිව්වා. කවුරු හරි කෙනෙක් හිතනවා තමන්ගේ අර්ධහානි ලක්ෂ 5ට වඩා වැඩි කියලා හිතනවා නම් එයාට අපි කිව්වා තක්සේරු කරලා එහෙනම් දෙන්නම් කියලා.
ලක්ෂ 25 දක්වා. එයි අපි දන්නවා ලක්ෂ 5 කියන්නේ සමහරට එච්චර හානියක් වෙලා නැහැ ඔබතුමාලා කියන එක ඇත්ත. හැබැයි යාට අපි කියන්න ඕන අඩුම තරමේ කාමරයක් හදාගන්න. ඒක අපි අධීර දෙකකට දෙන්න ලක්ෂ 3 ලක්ෂ 2ක්. කාමරයක් හදාගන්න. ස්ථාවර වැසිකිලි පද්ධතියක් හදාගන්න. මොකද ඒගොල්ලන්ගේ ජීවිතය හොඳ කාමරයක් නැහැ වැසිකිලියක් නැහැ. ඉතින් ලක්ෂ 5න් අපි කියන අඩුම තරමේ වැසිකිලියක් හදාගන්න ඒගොල්ලෝ. නේද බිත්තිය ටිකක් පුපුරලා තියෙනවා. සමහරකින් කියනවා ඒ ලක්ෂ 5 වැඩි නේද කියලා වැඩි නෑ. ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න තියෙන අය, ස්ථාවර තැනක් නැති අය. පිරිසුදු වැසිකිලි පද්ධතියක් නැති අය. ඒගොල්ලන්ට අපි දෙන්න ඕනේ නැද්ද? එහෙමනේ අපි ආර්ථික අත්පත් කරගන්න ජයග්‍රහණ පහළම පතුලේ ඉන්න ජනතාවට ගලාගෙන යෑමනේ අපි අපේක්ෂාව වෙන්නේ. හැබැයි ඉතිහාසයේ අපේක්ෂාව එහෙම නෙවෙයි තිබුණේ. ආර්ථික අත්පත් කරගන්න ජයග්‍රහණ පෞල් සහ පෞල් කීපයක් වටේ තිබුණ චෞර වලල්ලකට ගොඩ ගහලා තිබුණා. ඒගොල්ලෝ ගොඩගත් අපි සතයක් දීපලක් අපිට පොදි බෙද ගැනීම ගොමනාවක් නැහැ. අපිට අවශ්‍යකම තිබෙන්නේ මේ රටේ අත්පත් කරගන්න ආර්ථික ජයග්‍රහණ පතුලේ ජනතාවට බෙදලා දෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මේ දිට්ටුවා ව්‍යසනෙන් ව්‍යසනටපත් වුණු 1,20,000ක් පමණ අර්ධහානි වෙච්ච නිවාස තියෙනවා. ඒ වගේම පූර්ණ හානි වෙච්ච නිවාස 6,000ක් විතර තියෙනවා. ඒ වගේම NBR වාර්තා 90 නැවත පදිංචි නුසුදුසු කියලා හඳුන්වන ප්‍රදේශ තියෙනවා. ඒ ඔක්කොම ගත්තාම නිවාස 20,000ක් විතර අපිට අලුතෙන් මේ ලක්ෂ 50 දීමනව ලබා දීමට හිමිකම් ලබන පවුල් 20,000ක් විතර අපිට ලැබෙයි කියලා අපි හිතනවා. ඒකට අපි රුපියල් බිලියන 100ක් වියදම් කරන්න ඕන. ඊට පස්සේ අපි පාරවල් ටික හදන්න ඕන. ඉන්දියානු රජයෙන් අපිට ඩොලර් මිලියන 350ක ණයක් සහ ඩොලර් මිලියන 100ක ආධාරයක් ලැබුණා. දැනට අපි මේ ඩොලර් මිලියන 450ට අවශ්‍ය වෙන ව්‍යාපෘති ටික හදලා ඉන්දියානු රජයට බාර දීලා තියෙන මේවා කියලා. චීන රජයෙන් අපිට පාලම් විශාල ප්‍රමාණයක් හැදීමට එකඟතාවය පළ කරලා තියෙනවා. අපි දැන් පාලම් හඳුනාගමින් යනවා චීන රජයට ලබා දී යුතු පාලම් පිළිබඳව. ඒ වගේම අපිට විවිධාකාරයෙන් පෞද්ගලික ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් අපිට උදව් කරා සමහර අය ඉඩම් දුන්නා. ඒ විශාල සහභාගීත්වයක් මේකට තියෙනවා. දැන් අපේ කාර්යය තමයි මේ මිනිස්සුන්ට මේට වඩා හොඳ ජීවිතයක් උරුම කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොකටද කියලා මම ඔයගොල්ලන් යන රාජ්‍ය සේවයෙන් හැටියට ඔබ ඔද්දට හිතන්න. අපිට අධ්‍යාපනය දුන්නේ කවුද? මේ රටේ මිනිස්සු වැඩ කරලා මහන්සිලා උපයන ධනෙන් යම් බදු ප්‍රමාණයක් කියලා තමයි අපිට ඉගෙනුනේ. අද ඔබට රාජ්‍ය සේවය නියැලෙන තියෙන ඔබට වැටුප පහසුකම් ඒ සියල්ල ලබා දෙන්නේ කවුද? මේ රටේ බදු ගෙවන ජනතාව අපේ රටේ මිනිස්සු. මොකක් වෙනින්ද? පෙරලා ඒ ජනතාව වෙනින් අපි වැඩ කරන්න ඕනකම තියෙනවා. එනිසා මම හිතනවා මේ දිට්වා සුළු කුණාටුවෙන් ඉතා ඉක්මනින්ම වේගෙන් අපිට ගොඩ ඒමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ සඳහා මම දන්නා අපේ රාජ්‍ය නිලධාරි මහතුරු විශාල වෙහෙසක් දරුව බව. ප්‍රාදේශීය ලේකම්තුමාලා ග්‍රාම සේව මහතුරු නේද? රැය නිදි නැතුව වැඩ කරා. අපේ දිසාපතිතුමාලා, ලේකම්තුමාලා හැමදෙනාම මම හිතන්නේ විශාල වෙහෙසක් දරුව. දැන් වෙහෙස අපත ගිහිල්ලා නැහැ. ඒ සියල්ලටම ස්තුතිවන්ත වෙන්නේ මම හිතනවා. අපිට වැදගත්ම දේ ආර්ථිකය. තව තියෙනවා අපිට නීති විධානය ආධිපත්‍ය තහවුරු කරන්න ඕන. මේක කරනවමයි. කවුරුත් සැකයක් තියාගන්න එපා. අපේ අධිකරණ පද්ධතිය, අපේ නීතිය පසුන තැන්, නීති පරීක්ෂණ කරන ආයතන, නීති දෙපාර්තමේන්තුව ආදී ආයතන විශාල බිඳවැටීම් තියෙනවා. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව අපි දැන් විශාල කාඩර් එකක් හඳුලා දුන්නා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන මේ ආයතන හදලා තියෙනවා. ඊළඟ නීතිය හදලා තියෙනවා. ආයතනයේ උපයාගත් දේපල පවරා ගැනීමට සමත් වෙන නීතියක් අපි ගිය අවුරුදු අප්‍රේල් මාසයේ සම්මත කරා. නීතිය හදනවා. තව අපි ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඉතා ඉක්මනින්ම සංශෝධනය කළ නීතිය ගේනවා. ඒ වගේම අලුතෙන් අපි සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නීතියක් අපි හදමින් තියෙනවා. සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නීතියක් සකස් කරනවා. ඒ වගේම මුදල් විසුද්ධිකරණය කිරීම සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නීතියක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා ඇති කරමින් තිබෙනවා. ඉතින් රට ශිෂ්ටභාවයට ගෙන්න නීතිමය සංශෝධන ආයතන ශක්තිමත් කිරීම සහ ක්‍රියාකාරීත්වය අපි ගේන්න ඕන. ඒ නිසා මේ රටේ අපි තහවුරු කරන්න ඕනකම තියෙනවා. නීතිය රේඛාවක් තියෙනවා. ඒ නීතිය රේඛාවට යටින් තමයි ඔක්කොම ඉන්නේ කියලා. කිසි කෙනෙක් නීතිය රේඛාවෙන් උඩට පනින්න බෑ. එහෙම රටක් අපිට අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා අපි ඒ පරිවර්තනය කරමින් තිබෙනවා. සමහර අයට පරිවර්තනයේ රිදෙන අය ඉන්නවා, රිදෙන්න ඕන. හැබැයි කිසි නිවැරදි කෙනෙකුට රිදෙන්නේ නැහැ. මේ පරිවර්තනයේ රිදෙනවා වැරදි කරන අයට. අපි හැමදෙනා නිකන් හිතුවොත් ඔබ හොරකම් කරන්නට කැමතිද? නැහැ. ඔබ නීතිය සහිත රටක් ඕනද? ඔව්. අපි හැමදෙනාගේ සංකල්ප, උවමනාවන් ඊටම යුක්තිසහගත උවමනාවන් තියෙනවා. යුක්තිසහගතම කෙනාගේ උවමන වෙන වෙනම ඇව්ව. ඔබට ඕන කාර්යක්ෂම රාජ්‍ය සේවයද? ඔව්. ඔබට ඕන අයථා ලෙස දීපල උපයා ගන්න නැති රටක්ද? ඔව්. හැම කෙනාටම යහපත් සංකල්ප තියෙනවා. හැබැයි යහපත් සංකල්ප තිබුණට ක්‍රියාකාරීත්වයේදී ඒ යහපත් සංකල්ප ස්වභාවිකව නිර්මාණය වෙන්නේ නැහැ. අපි හැමදෙනාම පොර බැදුවොත් තමයි යහපත් සංකල්ප වලට පණක් ලැබෙන්නේ. ඒත් අපි ඒ සඳහා වේශ ධර්මින් තිබෙනවා. කවදා කවුරු කොයි කාලේ මොනතරතුර ධර්මින් මොනතරම් විරාජමානව වැජබුණත් ඒ හැම කෙනාම නීතිය හමුවට ගේනවා. හරිද? අවශ්‍ය නීතිමය පනත් එක හදලා තිනවා, ආයතන ශක්තිමත් කරලා තිනවා. මම හිතනවා මේ අවුරුද්ද වෙන්න පුළුවන් ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩියෙන්ම අවධානය සහ විශ්වාසය දිනා ගන්න අවසර බවට මේ වසරපත් වෙනවා. ඒ ඕනෑ මෙහෙකට මුහුණ දෙන්න අපි ලෑස්ති.
ඕනෑමට. සමහර නීතිය අත නොතියයි කියලා සමහර අය හිතන් හිටියේ. ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ හැමෝටම රැස් වලල්ල. නීතිය ඒගොල්ලෝ ගාවට එන්න බෑ. නීතිය ඒගොල්ලෝ නිකන් විකර්ෂණය කරනවා. ඒගොල්ලෝ වටා එක්රැස් කරන රශ්මි කදම්බිය. ඒ රශ්මි කදම්බියට ඒගොල්ලෝ ගාවට නීතියට එන්න බෑ. නීතිය ඒගොල්ලෝ ගාවට නීතිය පිලිස්සෙනවා. එහෙම හිතන් තිබුණේ. ඒ නිසා තමයි කිව්වේ ලොක්කන් හමුවේ නීතිය නිකන් මකුළු දැලක් වගේ කිව්වා. මකුළු දැලක් වගේ. මේ මකුළු දැලට පොඩි අය විතරයි යහුවෙන්නේ. ලොකු අය යහුවෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ රශ්මි කදම්බියට නීතිය පිලිස්සෙනවා. එහෙම රටක් තිබුණේ. ඒගොල්ලෝ ගොඩක් අය හිතුවා නීතිය තමන් ගාවට එන්නේ නැති වෙයි කියලා. ඒගොල්ලෝ නීතිය තමන් ගාවට එනකොට තමන්ට හිතා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙමින් තියෙනවා. හැබැයි ලොකු පොඩි උස් මිටිකම් කිසිදු ભેදකින් තොරව නීතිය හැම කෙනා ගාවට වෙනවා. ඒ නිසා බිය යුතු වන්නේ තැතිගෙන්මට ලක් වීනවන්නේ අපරාධකරුවන් මිසක පොදු මිනිස්සු නෙවෙයි. මොකද මේ රට අපි කොයි වෙලාවෙ හරි උගන්වන්න ඕන මේ රටට ඔබ වැරද්දක් කරලා තිබෙනවා නම් ඒ කවදද කොතනද කියන එක ભેදකින් තොරව කවදාවත් වැරද්ද කාලේ වැලි තලාවෙන් යටපත් වෙන්න දෙන්නේ නැහැ. කොයි හරි මොහොතක වැරද්දට දඬුවම ලැබෙනවා කියන මතය මේ රටේ හදන්න ඕන. එහෙමනොත් විතරයි අපේ අනාගතයේ ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් පිළිබඳ අපේ දරුවන්ට අපේක්ෂාව බලාපොරොත්තු ඇති වෙන්නේ. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.